ලැබුවා වූ නවවසර ඔබ සියලු දෙනාටම සුබම සුබ නවවසරක් වෙන්න කියලා මුලින්ම අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අද අපි තොරතුරු කියන්න හදන්නේ අලුත් අවුරුද්දේ දකුණු කොරියාවේ රැකියා කරන, ඒ වගේම රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන දකුණු කොරියාවට එන්න ඉන්න ඔබට වැදගත් වෙන තොරතුරු ටිකක්. ඔබ දන්නවා සාමාන්‍යයෙන් දකුණු කොරියාවේ නවවසරක ආරම්භයත් එක්ක රැකියා කරන ශ්‍රමිකයින්ගේ වැටුප් වැඩි වෙනවා කියලා. ඉතින් මේ වතාවෙත් ඒ වගේම දකුණු කොරියාවේ රැකියා කරන ඔබෙත් වැටුප් වැඩිවීම සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ අවුරුද්දේ තවත් විශේෂ වෙනස්කමක් සිද්ධ කරලා තියෙනවා. ඒ තමයි ඔබට පහුගිය අවුරුදු වලට ලැබුණු සාමාන්‍ය නිවාඩු ප්‍රමාණයට වඩා වැඩි නිවාඩු ප්‍රමාණයක් මේ අවුරුද්දේ ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. ඉතින් 20යි 26 අවුරුද්දේ අලුත් වැටුප් වැඩිවීම කොයි වගේද? ඒ වගේම නව වෙනස්කමත් එක්ක ලැබෙන නිවාඩු ප්‍රමාණය කොච්චරක්ද? අලුත් අවුරුද්දේ අලුතින් වෙනස් වෙලා තියෙන නීති රීති මොනවද කියන කාරණා ගැනයි අපි දැන් ඔබට කියන්න හදන්නේ. 2026 රතුඅශ්වයාගේ වසරේදී අපේ එදිනෙදා ජීවිතයට බලපාන නීතිරීති සහ ක්‍රමවේදයන් රැසක් වෙනස් වීමට නියමිතයි. මේ තියෙන්නේ ඒ ගැන වැදගත්ම තොරතුරු ටිකක්. මුලින්ම හැමෝටම දැනෙන ලොකුම වෙනස ඒ තමයි අවම වැටුප. 2026 වසරේ පැයක අවම වැටුප වොන් 10320 දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ දැන් පැයකට වොන් 10000ක යුගය ස්ථිරවම ආරම්භ වෙලා. සතියට පැය 40ක් වැඩ කරන කෙනෙක්ට මාසික වැටුප විදිහට බැලුවොත් දැන් මාසකට වොන් ලක්ෂ 21,60,000කට ආසන්න මුදලක් ලැබෙනවා. වැටුප වැඩි වෙනකොට රැකියා අහිමි වූ විට ලැබෙන දීමනාවත් වැඩි වෙනවා. වසර 6කට පසුව තමයි මේක වැඩි වෙන්නේ. ඒ අනුව දවසකට ලැබෙන උපරිම මුදල වොන් 68,100ක් වෙනවා. ඒ වගේම සතියකට දින 4හමාරක් වැඩ කරන ක්‍රමයක් නියම ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වෙනවා. සිකුරාදා දවල් වරුව නිවාඩු දෙන මේ ක්‍රමය රජයේ සහ සමහර සමාගම් වලට ලබන වසරේ පටන් ක්‍රියාත්මකයි. අලුත් කැලෙන්ඩරේ නිවාඩු දවස් ගැන බැලුවොත් මේ වසරේ රජයේ නිවාඩු දින 70ක් තියෙනවා. සතියන්තෙත් එකතු වුණාම සම්පූර්ණ නිවාඩු දින ගණන 118ක්. මාර්තු 1 වෙනිදා සහ බුදුන් උපන් දවස ඉරිදාට වැටෙන නිසා ඊට හිලව් වශයෙන් අමතර නිවාඩු දින ලැබෙනවා. දින 4කට වඩා එක දිගට නිවාඩු ලැබෙන ගෝල්ඩන් හොලිඩේස් අවස්ථා 8ක් තියෙනවා. පෙබරවාරි මාසයේ සොල්ලාල් නිවාඩුවට සතියන්තයත් එක දින 5ක් එක දිගට නිවාඩු ගන්න පුළුවන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දිනයත් නිවාඩු දිනයක් කරන්න සාකච්ඡා වෙනවා. ඒක හරි ගියොත් නිවාඩු තවත් වැඩි වෙයි. මාසික කුලී නිවාසවල ඉන්න අයට බදු සහන වැඩි වෙනවා. රැකියා නිසා වෙන්ව ජීවත් වන අඹසැමියන්ටත් දැන් මේ සහනය ගන්න පුළුවන්. පවුලේ ප්‍රධානියා සහ බිරිඳ සැමියාගේ මුළු මාසික කුලිය එකතු කරලා වසරකට උපරිම වොන් කෝටියක් දක්වා බදු සහන ලැබෙනවා. තරුණයින්ට මුදල් එකතු කරගන්න උදව්වක් විදිහට ලබන ජුනි මාසයේ සිට තරුණ අනාගත ඉදිරුම් ගිණුම හඳුන්වා දෙනවා. මාසයකට වොන් ලක්ෂ 5 ගානේ අවුරුදු 3ක් එකතු කළොත් රජයෙන් ආධාර මුදලක් දෙනවා. සම්පූර්ණ මුදල වොන් 1 කෝටි 80 ලක්ෂයක් දක්වා හදා ගන්න පුළුවන්. මේකෙදි රජයෙන් දෙන